සුබ දවසක් සියලුම දෙනාට. ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ මලියා එඩිට් YouTube channel එකත් එක්ක. ඉතින් අද අපි කතා කරන්න යන්නේ මහනුවර බලන්න තියෙන හොඳම තැන් ටිකක් ගැන. ඔයාලා කවුරුත් දන්නවනේ මහනුවර කියන්නේ කොහෙද කියලා. හැමෝම ගිහින් ඇති. ගිහින් නැති අය ගිහිල්ලා බලන්න. මහනුවර කියන්නේ ලංකාව සංචාරකයන් අතර හොඳම ගමනාන්තයක්. ලංකාවට එන බොහෝමයක් විදේශික සංචාරකයනොත් නොවැරදි නුවරත් ගිහින්ම තමයි යන්නේ. මේ සුන්දර නුවර පුරවරේ දකින්න බලන්න තියෙන හොඳම සංචාරක ආකර්ශනීය ස්ථාන ටික තමයි අපි මේ අරගෙන එන්නේ. පළවෙනි එක ශ්‍රී දළදා මාලිගාව හා පරිශ්‍රය. කවුරුත් දන්නවනේ දළදා මාලිගාව. මහනුවර පිහිටි වටිනම සහ වැදගත්ම ස්ථානය වෙන ශ්‍රී දළදා මාලිගාවේ බුදුන් වහන්සේගේ වම් දළදාව පිහිටා තිබෙන බව බෞද්ධයන් විසින් විශ්වාස කරනවා. ක්‍රිස්තු වර්ෂ 1600 දී පමණ ගොඩනැගුණු ඉපැරණි රාජමාලිගාවක් වන මෙහි පත්තිරිප්පුව නම් සුවිශේෂී ස්ථානයක් තුල රත්තරන් වලින් නිමවන ලද විශේෂිත ආරක්ෂක කරඬුවක් තුල දන්ත ධාතුව නිදන් කරලා තියෙනවා. ඒ වගේම මෙහි කෞතුකාගාරයක් මෙන්ම වන්දනාමාන කිරීම සඳහාද පහසුකම් සපයලා තියෙනවා. ඒ වගේම අපේ ලංකාවේ ගොඩක් කල් කරඬුව වැඩමෙව්ව රාජ ඇතා. ඔයාලා හැමෝම දන්නවනේ. ඉතින් මේ රාජ ඇතාගේ අභාවයෙන් පස්සේ එයාගේ හම අරගෙන ඒ ශරීරයේ තුලට පුළුන් පුරවලා කෞතුකාගාරය ප්‍රදර්ශනය කරලා තිනවා. හැමෝටම බලන්න. ගිහින් නැත්නම් ඔයාලා අදම ගිහින් බලන්න. පේරාදෙණිය දෙවනි එක පේරාදෙණිය උද්භිත උද්‍යානය. ලංකාවේ ජනප්‍රියම සහ සුන්දරම උද්භිත උද්‍යානය වන මෙහි ශාක විශේෂ දහස් ගාණක් දැකිය හැකි වෙනවා. 180 දී බ්‍රිතාන්‍යයන් විසින් ආරම්භ කර ඇති මෙය ආසන්න අක්කර 150ක ප්‍රදේශයක් පුරා විසිරීලා තියෙනවා. දේශීය මෙන්ම විදේශීය සංචාරකයන්ගේ ගමනාන්තයක් වී ඇති මෙය මහවැලි ගම් යුරට මායිම්ව පිහිටලා තියෙනවා. ඉතින් ඔයාලා හැමෝම දන්නවනේ පේරාදෙණිය උද්භිත උද්‍යානය ගැන. හරිම ලස්සනයි. තුන්වෙනි එක බහිරව කන්ද විහාරය. නුවර නගර සීමාවෙම පිහිටි සුවිසල් බුද්ධ ප්‍රතිමාවක් වන බහිරව කන්ද බොහෝ විදේශ සංචාරකයන්ගේ ආකර්ෂණයට ලක් වෙලා තියෙනවා. එම ස්ථානයේ ඇති ඡායාරූපමය වැදගත්කම සමගයි. බුදුන් වහන්සේ ධ්‍යාන මුද්‍රාවෙන් වැඩ සිටින බුද්ධ ප්‍රතිමාවක් වන මෙය පිහිටි පන්සල වන්නේ ශ්‍රී මහා බෝධි විහාරයයි. හතරවෙනි එක ගඩලාදෙණිය විහාරය. 1344 දී විවෘත කොට ඇති මෙය පැරණි බෞද්ධ විහාරය දේශීය සංචාරකයන් අතර හරිම ජනප්‍රියයි. නුවර පිළිමතලාව ප්‍රදේශයේ පිහිටා ඇති මෙහි පැරණි ලෙන් සිතුවම් ප්‍රතිමා ආදී පුරාවස්තු දැක ගන්න පුළුවන්. ඉතින් මේ ගලෙන් කරලා තියෙන ගඩලාදෙණිය විහාරය බලලා නැත්නම් ඔයාලා අදම ගිහින් බලන්න. පස්වෙනි එක ඇම්බැක්කේ දේවාලය. ඉතා විශිෂ්ට ලී කැටයම් මෙහි දැකිය හැකි. ක්‍රිස්තු වර්ෂ 1377 දී නිමවා ඇති මෙය වික්‍රමබාහු රජතුමා විසින් නිමවා ඇති බවට විශ්වාස කරනවා. කතරගම දෙවියන් මෙන්ම දේවතා බණ්ඩාර නම් ප්‍රාදේශීය දෙවිවරයක් වෙනුවෙන්ද මෙම දේවාලය වතාවත් කිරීම සිදු වෙනවා. 6 වෙනි එක ආතර් සිටි නුවර බැලුම් ස්ථානය. නුවර නගරයේ සුන්දරත්වය දැක බලා ගැනීම සඳහා තිබෙන හොඳම ස්ථානය ලෙස සැලකෙන මෙයට නුවර වැව, දළදා මාලිගාව, නුවර වීදි හා අවට දර්ශනය මනස්කාන්තව දැකිය හැකි වෙනවා. රජපිහිල්ල මාවතේ පිහිට ඇති මෙහි නම ලැබී ඇත්තේ මෙම ස්ථානයේ ගල්පතුරක් මත සිට නුවර සුන්දරත්වය විදි ආතර් නම් වැවිලි කරුවා නිසාය. ඔහුගේ ඒකල බංගලාව මෙම ස්ථානයේ පසුපසින් පිහිටා තිබුණු බව සැලකෙනවා. 7. උඩවත්ත කැලේ අභය භූමිය. අතීත රජ සමයේ රාජකීය වනය ලෙස පැවති ඇති මෙම වනාන්තරය වික්‍රමබාහු රජ සමයේ සිටම නඩත්තු කරන ලද බව සැලකෙනවා. දිය උල්පත් ගණනාවකට ජීවය දෙන උඩවත්ත කැලේ ස්වභාව සෞන්දර්යය අතින් මෙන්ම ඓතිහාසිකවත් වැදගත් ස්ථානයක් වෙනවා. 8. ලෝක යුද්ධ සුසාන භූමිය. දෙවන ලෝක යුද්ධයේදී මියගිය අය මිහිදන් කොට ඇති මෙම සුසාන භූමිය මේ වන විට ඉතා සුන්දරව පාලනය කරමින් නඩත්තු කිරීමක් වෙනවා. මෙහි භූමදානය සිදු කෙරුණු අයගේ ඥාතීන් වර්තමානයේද තම මියගේ ඥාතියා සිහි කිරීම සඳහා මෙම ස්ථානයට පැමිණීම සිදු වෙනවා. හන්තාන මහනුවර නගරයට ඊසාන දෙසින් ඉතා උසින් නැගී සිටින කඳුවැටිය හන්තාන කඳුවැටියයි. මධ්‍යම කඳුකරයේ වැදගත් ස්ථානයක් උසුලන හන්තාන කඳුවැටිය ශ්‍රී ලාංකීය
කඳු නගින්නන් අතර ඉමහත් ජනප්‍රියත්වයට පත්වී ඇති කඳු වැටියක් වෙනවා. සත්ව හා ශාක විශේෂ ගණනාවකින් සමන්විත වෙනවා. ඉතින් ඔයාලා මහනුවර ගිහිල්ලත් තියෙනවනං මේ තැන් ටික බලපු අයත් ඇති, මේ තැන් ගොඩක් බලපු නැති අයත් ඇති. ඉතින් ඇත්තම කිව්වොත් මමත් බහිරව කන්ද විහාරය නම් ගිහිල්ලා නැහැ. අනිත් හැම එකකටමත් චුට්ට ගිහින් තියෙනවා. ඉතින් ඔයාලා මහනුවර යනවනම් අනිවාර්යෙන් මේ වගේ ලස්සන ආකර්ශනීය තැන් ටිකක් බලා ගන්න පුළුවන්. ඉතින් අනිවාර්යෙන් ඔයාලා මං හිතනවා ඔයගොල්ලෝ පාසල් කාලේ නම් පාසලෙන් අනිවාර්යෙන් නුවර කියන තැන එකයි යනවම තමයි. ඒ වගේම තමයි ඔයාලා නුවර ගිහාම ඔයාලා ගෙනියන හැම shopping එකක්ම ප්ලාස්ටික් එකක්ම මොන දේ වුණත් ඔයාලා ගෙනියන අපද්‍රව්‍ය කිසිම දෙයක්